වෙල්කම් බැක් ටු මයි YouTube channel. ඉතින් මම අද vlog එකක් ඔයාලට අරගෙන එනවා. මට දැන් ටික දවසකින් වලට vlog එකක් ගේන්න බැරි වුණා. දැන් හවස 4යි වෙලාව. මම දැන් වශකල් දාගත්තා. මට පාඩම් වැඩ වගේකුත් තියෙනවා. දැන් චූටි බඩගින්නක් එනවා. ඒකට මොන හරි හදාගන්න ඕනි මොනවද තියෙන කියලා බලලා කාලිබර වෙලා පාඩම් වැඩත් කරන්න ඕනි. ඉතින් බලමු කොහොමද දවස ගත වෙන්නේ කියලා. දවස කිව්වට ඉතින් හවස් අරුවේ තමයි. මොකද මේ ඔයාලට පේනවිදි මගේ ඇහි මේකේ වෙනසක් මේකෙත් එක්ක මේ හැමට හරි දවසම පුරා රතු වෙලා වගේ තිබුණා. දැන් නම් මේ අඩුයි ටිකක්. මම උදේ තමයි vlog එකක් කරනවා කියලා හිතුවේ. ඒ වුණාට මේ කරන්න හම්බුන්නේ මේ ඇහැ රතු වෙච්ච එකත් එක්ක දැන් නම් චුට්ටක් මේ අඩුයි. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මම රාමේන් එකක් හදාගන්නවා කියලා හිතුවා. මේක ගෙදර තිබ්බ එකක්. ඉතින් මට හිතුණා ඒකත් ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ රාමේන් එක නම් මම දැකලා නැහැ. කවුරුත් මීට කලින් හදනවා. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක මේක බෙදා ගන්න. ලොකු දෙයක් කරන්නේ නැහැ. පැකට් එකේ තියෙන ඒ ටික දාලා ඉවර වෙලා මේ නූඩල්ස් එක තම්බගෙන මේ හදාගන්නේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්කත් ඒක බෙදා ගන්න. ඉතින් බලමු මම කොහොමද රාමේන් එක හදන්නේ කියලා. මම බිත්තර දාන්නේ නැහැ. මට බිත්තර දාලා කන්න බැහැ රාමේන්. මම එක දවසක් කන්න එහෙම හදාගෙන මට අපිට හිතෙච්ච හින්දා මම බිත්තර දාගන්නේ. මොකද මේකට බිත්තරයක් දාලා තමයි ගොඩක් අය කන්නේ. මම ඒව දාන්නේ මම නිකන් ඔය කුඩු පැකට් ඔය ටික දාලා මේ හදා ගන්නවා. මේක ඇතුළ පැකට් වර්ග 3ක් තියෙනවා. මේකෙන් මම චුට්ට දාගන්න. මොකද මේක හරි සැරයි. මම කලින් කෑවා. මේක ටිකක් සැරයි. ඒ හින්දා මම මේක චුට්ට දාගෙන මේ හදා ගන්නවා. මම චුට්ටක් මේ නූඩල්ස් එක තාමපුව වතුර චුට්ටක් තියාගන්නවා. මොකද මට අර එහෙම නැතුව කන්න චුට්ටක් අමාරුයි. ඒ හින්දා ගොඩක් අය මම හිතන රාමෙන් කන්නේ ඒ වගේ. මට අර විදියට කන්න චුට්ටක් අමාරු හින්දා මම මෙන්න මේ වගේ තමයි හදාගන්නේ. ඔයාලා රාමෙන් හදන විදිහක් තියෙනවා නම් හොඳ රස විදිහක් තියෙනවා නම් මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම ඔන්නෝම තමයි කුඩු පැකට් ටික දාලා ඒකත් ලිපේ තියාගෙනම තමයි මේක හදාගත්තේ. ඊට පස්සේ අර තව තිබුණා ඒකේ අර මොකට කියන්නේ මොනවද මට මතක නැහැ. මස් කෑලිද කොහෙද තියෙන ඒවයි ලෝලුයි ඒවා තිබුණා. ඒකත් චුට්ටක් තැම්බෙන්න ඕනි හින්දා වතුරේකට තැම්බෙන්න ඕනි හින්දා ඒකත් ඔහොම තියාගෙන කලවම් කරලා හදාගත්තා. මේ තියෙන්නේ මම හදාගත්ත රාමේන් එක. මම රාමේන් එක හදාගෙන ආව ළමයි. කාලා බලමු. රසයිද කියලා. සැටි මම දුන් දානවා. මේ රාමේන් එක මම දැක්කේ නෑ කවුරුත් මේ බ්ලොග් එක try කරනවා. මම try කරලා මම මේක කලින් කෑවා. මම ඔයාලට මේ රස කියන්න තමයි යන්නේ. පිච්චෙනවා ළමයි. කාලා රස කියන්න. රසයි. හැබැයි චුට්ටක් සැරයි. මම ඒවෙන් චුට්ට දාගත්ත මොකද මම ඉස්සෙල්ලා එක කෑවනේ. ඒක පොඩක් සැර හින්දා මම මේකෙන් චුට්ටක් දාගත්තේ. ඒ සැරයි ටිකක්. රසයි. හැරයි චුට්ටයි දාගත්තේ. ඒ සැරයි. කලහම්බේ නම් මං කාලේ එහෙම බුදු පහන තියන්න මල් කඩන්න ගියා. මොකද හවසේදී වහින හින්දා මල් කඩලා ඊට පස්සේ මගේ කාමරයේ ජනෙලුත් වහලා
තමයි මම පාඩම් කරන්න ගත්තේ. මොකද මල් කඩා ගන්න බැරුණොත් එහෙම පහන තියන්න වෙන්නේ වහිනකොට. ඒ හින්දා එකත් වේලාසනම කරගත්තා. ඊට පස්සේ තමයි මගේ පාඩම් වල ටික මම කරන්න ගත්තේ. නැත්තම් වැස්සත් එහෙම බුදු පහන තියන්න බෑ, මල් කඩන්න වෙන්නේ නැති නිසා. ඉතින් ඒ වැඩෙත් කළා. ඊට පස්සේ මම පාඩම් කරන්න පටන් ගත්තා. පාඩම් කළා චුට්ටක් රිලැක්ස් වෙන්න ඕන හින්දා පොඩ්ඩක් එළියට ආවා. එළියට ඇවිල්ලා චුට්ටක් වෙලා හිටියා. මට මේ ගෙදස් ටිකේ බ්ලොග් එකක් රෙකෝඩ් කරන්න බැරි වුණානේ. මේකත් ඉතින් ලොකු බ්ලොග් එකක් නේ. මම මේ දවස්වල කොහෙවත් යන්නේ නැහැ. ගෙදරට වෙලා තමයි ඉන්නේ. ඉතින් මට පුළුවන් විදිහට මම ඔයාලට බ්ලොග් අරගෙන එන්නම්. ඔයාලට කැමති මොනවා හරි මගෙන් බලන්න ආස බ්ලොග් එකක් තියෙනවා නම් මට පහලින් කමෙන්ට් කරන්න. මම අරගෙන එන්නම්. ඊට පස්සේ මම බුදු පහන තිබ්බා. ඒ වැඩ ටික ඉවර වෙලා ඉතින් මම එළියට ආවට පස්සේ මෙයා ඉන්නවා මෙතනට වෙලා. මම චුට්ටක් එයත් එක්ක පොඩ්ඩක් කතා කරා. ඒ කතා කරපු ඇත්තට මේක ඇහෙන්න දාන්න බෑ. එයා නිකන් ඔහේ ඉන්නවනේ. එයා දැන් ඇත්තටම වයසයි ටිකක්. ඒ හින්දා මේ චුට්ටක් යාර අමාරුයි. එයා ඉන්නවා ඉතින් ඔහේ. ඔයාලගේ වලටත් මේ වගේ හුරතල් පැටවු ඉන්නවද? මම නම් බයයි. ඊට පස්සේ දොරත් වහලා ඉවර වෙලා මම ඇතුළට ආවා. මගේ කාමරේ මම උදේ චුට්ටක් අස් කරගත්තා. සීට් එහෙම අයින් කරලා ඉතින් දැන් සීට් එක එහෙම දාලා ඇඳත් හදා ගන්න ඕනි හින්දා ඒවැ ටික කරන්න ඕනි නිසා ඉක්මනට කාමරේට ඇවිල්ලා ඒකත් කරා. එළියට වෙලා ඉන්න නම් ආසයි. ඒත් ඉතින් වැඩ මතක් වෙනකොට පාඩම් වැඩ කරන්න තියෙන වැඩ මතක් වෙනකොට ඒවා කරගන්න ඕනි හින්දා ඇතුළට එන්න වෙනවා. ඉතින් මගේ channel එකට අලුත් කෙනෙක් නම් ඔයාව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. subscribe කරන්න නැතුව නම් බලන්න මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඉතින් ඔයාලා දාන ලස්සන comment මට ගොඩක් වටිනවා. මම ඒවා කියවනවා. මම ඒවට අනිවාර්යයෙන්ම reply කරනවා. ඉතින් ඔයාලා මගේ channel එක බලන්න ආසයි නම් මාව subscribe කරලා එකතු වෙන්න කියලා මම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් මම ඒ වැඩේ ඉවර කළා. තව පාඩම් වල වගේක් තිබ්බා. ඒ ටිකත් කරලා මම රැයට කන්න තමයි දැන් හදන්නේ. ඉතින් මම මේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. ඉතින් thank you මගේ වීඩියෝ එක බැලුවට. ඉතින් තව ලස්සන වීඩියෝ එකක් අරගෙන ඉක්මනින් ඔයාලා ළඟට එන්නම්. එතකම් පරිස්සමෙන් ඉන්න. ඔයාලට අවශ්‍ය මොනවා හරි වීඩියෝ එකක් තියෙනවා නම් පාලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් පරිස්සමින් ඉන්න. බයි.